චීනය ඇමරිකා එක්සත් ජනපදය සහ ජපානයේ ඇතුළු විදේශීය සමාගම් 20ක් ශ්‍රී ලංකාවේ සපුකස්කන්ධ තෙල් පිරිපහදුව පුළුල් කිරීම සඳහා ආයෝජනය කිරීමට කැමැත්ත පළ කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථා සභාපති ඩී.ඒ. රාජකරුණා පවසා තිබේ. ලංකා ඛනිජ තෙල් සංස්ථාව මෙම පිරිපහදුව පුළුල් කිරීම සඳහා මෑතකදී විභව ආයෝජකයින්ගෙන් කැමැත්ත ප්‍රකාශ කිරීම කැළවීය. ඉදිරිපත් කිරීමේ අවසාන දිනය පසුගිය සිකුරාදා අවසන් විය. ඒ අනුව ලෝකයේ ප්‍රමුඛ පෙළේ රටවලින් සමාගම් 20ක් අයදුම් කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථා සභාපතිවරයා ප්‍රකාශ කළේය. ලෑස්තුවේ එක්සත් ජනපදය, චීනය, ජපානය සහ එක්සත් අරාබි එමිරාත්‍ය වැනි රටවල සමාගම් තිබෙනවා. අපි තවමත් ඇගීම් ආරම්භ කරලා නැහැ යනුවෙන් ඔහු සඳහන් කළේය. සපුකස්කන්ධ පිරිපහදුව දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ බලශක්ති ආරක්ෂාවේ තීරණාත්මකවත්කමයි. එය පුළුල් කිරීමේ සැලසුම් කලින් සලකා බලන ලද අතර පසුව 2010 සහ 2022 දී ශක්්‍යතා අධ්‍යයන සිදු කළද අභියෝග කිහිපයක් ප්‍රගතිය ප්‍රමාද කළේය. සිවිල් යුද්ධය, වසංගතය, ආර්ථික අර්බුදය සහ දේශපාලන අස්ථාවරත්වය එම අභියෝග අතර විය. සාමාන්‍ය ආයෝජන ආකෘති වලින් ඔබට යන සෞඛ්‍ය සම්පන්න අගය එකතු කිරීමේ යෝජනා මේ සඳහා රජය අපේක්ෂා කරන බව ඔහු පැවසීය. ආයෝජකයන්ට තරඟකාරී වාසි ලබා ගැනීමට ඉඩ සලසමින් දිගුකාලීන ජාතික ප්‍රතිලාභ සහතික කරමින් සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් රඳවා ගැනීමට රජය අරමුණු කරයි. ආයෝජකයන් රජයට සමානුපාතිකව පමණක් නොව උපාය මාර්ගිකව ප්‍රතිලාභ ලැබෙන හවුල්කාරීත්ව ආකෘති යෝජනා කළ යුතු බව ඔහු සඳහන් කළේය. ඊට අමතරව ව්‍යාපෘතිය සමග ශ්‍රී ලංකාවේ සිය පිරිපහදු ධාරිතාවය දිනකට බැරල් 50,000 සිට දිනකට බැරල් ලක්ෂය දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබේ. ලංකා යූනිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න අප සමග